ළඟදී වැහිලිහිනි පැටියෙක් යාගේ කූඩුවෙන් වැටිලා අපේ වහල උඩ හිටියා. ඒ අම්මලාට යාවාත් කූඩුවේ දාන්න විදියක් නැතුව හිටියේ. ඊට පස්සේ වැහැලා ඒ ළමයා බිමටම වැටිලා. හොඳ වෙලාවට අපි දැක්කේ. අම්මලා හැම පේන්න හිටියේ නැති හන්දා අපි අරගෙන මේ ළමයාට පුළුවන් විදියට කෑම එකක් දුන්නා. දැන් කාලේ ඉතින් හැම දෙයක්ම Google එකේ තියෙනවනේ. ඉතින් ඉක්මනට අපි හොයාගත්ත මොනවද මෙයාට කන්න දෙන්න ඕනේ, කොහොමද කවන්න ඕනේ කියලා. ඒත් ඉතින් මෙච්චර චූටි ළමෙක්ව හදන එක ලේසි පහසු වැඩක් නෙමේ. කොටින්ම කියනවා නම් විනාඩි 10න් 15ට කවන්න ඕනේ. ඒ විතරක් නෙමේ, මික්ස්චර් එක එහෙම අවුල් ගියොත් ඒ ළමයාගේ ජීවිතේට මොන හරි වෙන්න පුළුවන්. අපි ඉතින් ළමයාට කවලා ඊට පස්සේ YouTube එකේ මේ જાතිය කුරුල්ලෝ අම්මලාට කෑ ගහන සද්දේ දාලා මෙයාව එළියේ පෙන්නගෙන හිටියා. අම්මයි තාත්තයි ළඟට ආවා. ඒත් චූටි වෙලාවකින් ආයෙත් ගියා. අපි වැඩේ ෆේල්ද මන්ද? කොහොම හරි ඉතින් කරන්න පුළුවන් හැම දෙයක්ම ගැන හිතලා මෙයාට චූටි පෙට්ටියක් කපලා අපි වහල උඩින් තිබ්බා. අර මං කිව්ව පැටව කෑ ගහන සද්දේ අපි YouTube එකෙන් හොයලා දිගටම ප්ලේ කරා. ඔන්න ඉතින් good news එකක් තියෙනවා. ඒ පෙට්ටිය වහල උඩ තිබ්බනේ. අම්මයි තාත්තයි ආයිත් ඇවිල්ලා මේ ළමයාට කන්න දෙන්න පටන් ගත්තා. දැන් පෙට්ටිය තියෙන නිසා මෙයා වහලෙන් වැටෙන එකකුත් නැහැ. අපි ප්‍රාර්ථනා කරමු මෙයා ඉක්මනට ලොකු ළමයෙක් වෙලා පියාඹලයයි කියලා. එහෙනම් guys අපි ගියා. bye.